අපි දෙන්න සෙල්ලම් කරමු. ඔන්න මං ආව නිදි කරලා දර කපන්න යනවා. ඔයා මං එනකන් අඬන්න නැති ඉන්න ඕනේ. කවුද ඔයා? මම හොඳටම බය වුණා. කවුරුණත් කමක් නැහැ. ඔයා ආවේ හොඳ වෙලාවට. මට සෙල්ලම් කරන්න කවුරුත් නැතුව මම ගොඩක් පාළුවෙන් හිටියේ. මම ඔයාටත් පැංච කියලාම කතා කරන්න. මගේ බෝනික්කට වගේම. අයියෝ ඔයා මැදට පැන්නනේ. ඔයා මගේ යාළුවව හොඳටම බය කරා. ඉන්නකෝ මං ජබ්බා මාමට කියනවා ඔයාව අයින් කරන්න කියලා. ජබ්බා මාමේ! ජබ්බා මාමේ! ඇවිල්ලා උඹගේ නයි හැමිව පැත්තට කරන් පලයන්. ජබ්බා අයියෝට තාත්තගේ යෝජනාවට කැමති වෙන්න බැරි? අනන්ත පාර්ට් 2 කරොත් අනිවාර්යෙන් මේක හිට් එකක් වෙනවා මේක. මට ඔයාට දෙන්න තියෙන්නේ ඔයාගේ තාත්තට දුන්න උත්තරෙම තමයි සෙනු. මගේ අතින් කවදාකවත් අනන්ත පාර්ට් 2 ලියවෙන්නේ නැහැ. ඔයාට කරන්න ඕන නම් ඔය කාව හරි ධම්මල තාත්තත් එක්ක එකතු වෙලා ඔක කරගන්න. තාත්තට මට ඉතින් ඔයාට වගේ ලස්සනට ලියන්න බෑනේ. ඔන්න ඔයා කියලා දෙනවනම් අපි දෙන්නට පොඩි try එකක් දෙන්න පුළුවන්. සෙනු එහෙම මේ ක්‍රියේටිවිටි කියන එක උගන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. මම නිකන් ඉන්න වෙලාවට හොඳ ෆිල්ම් එකක් බලලා පොතක් කියවලා ඒ දේවල් ඉගෙන ගන්න. මම මොකටද පොත් කියවන්නේ? මම ළඟම ඉන්නේ හොඳ විශ්වකෝෂයක්. මේ අනේ මේ ගගේ කරන්නේ නැතුව කියන්නකෝ. ඔයා ඔය ෆිල්ම් වල කෑලිවල නේ පොත්වල කෑලිවල නේ අනන්ත හැදුවා කිව්වට මම නෑ ඒක විශ්වාස කරන්නේ නෑ. නෑ අනන්ත රෑ හීනෙන් ඇවිල්ලා මට මේ කතාව කිව්වා. මං ඒක ලිව්වා. කද්දානේ විහිළු නොකර කියන්නකෝ. මම විහිළුවක් නෙමෙයි කරන්නේ. මම සීරියස් කියන්නේ. ඇත්තම කියනවා නම් අනන්ත මට ලියන්න හේතුනේ මං දැකපු හීනයක්. එතකොට අනන්ත කියන්නේ වගේ ඩ්‍රීම් ගර්ල්. ඔව්. අන්න ඒ නිසාම තමයි මම කැමති නෑ මගේ ඩ්‍රීම් ගර්ල්ව නැති කරගන්න. මොකද මං යට ආදරේ. එහෙනම් මං කියන්නේද? ඔයා අද හොඳට කාලා වේලාසනෙන් නිදා ගන්න. කවුද දන්නේ? අනන්ත ඇවිල්ලා ඔයාට හීනෙන් කිව්වොත් එහෙම අනන්ත පාට්ටු කරන්න කියලා. මේ මන් දන්නේ මේ තාත්තටයි දුවටයි මොකද්ද මේ හැදලා දෙන පිස්සුව කියලා. මගේ අතින් අනන්ත පාට්ටු ලියවෙන්නේ නැහැ. එච්චරයි. හරි. දැන් ඔයා අනන්ත පාට්ටු කරන්න බෑ කියන්නේ කතාවක් නැති නිසානේ. මං ඔයාට කතාවක් දෙන්නම්. මේකයි. අනන්ත මරුණාට පස්සේ මිහිරන් මේ කතාවෙන් ටෙලි ඩ්‍රාම එකක් කරනවා. ඒ ටෙලි ඩ්‍රාම එකේ අන්තිම එපිසෝඩ් එක ටෙලිකාස්ට් වෙන දවසේ මිහිරන්ගේ ෆෝන් එකට කෝල් එකක් එනවා. ඒ එන්නේ වෙන කාගෙන්වත් නෙමෙයි අනන්තගේ. අනන්ත කතා කරලා කියන්නේ හරි අමුතු කතාවක්. මං අනන්ත ඇයි මාව මැරුවේ කියලා අහනවා. ඊට පස්සේදී මේගොල්ලෝ ඒ කෝල් කරපු අනන්තව හොයාගෙන යනවා. හොයාගෙන ගියාට පස්සේ ඒ ඩ්‍රාම එකේ තිබ්බ විදියම ලොකේෂන්ස් ඒ ඩ්‍රාම එකේ හිටියා වගේම මිනිස්සු ඒගොල්ලෝ දකිනවා. ඊට පස්සේ මිහිරන් ඇති හොඳටම ඇති. ඇයි? ඒක කතාව ලස්සන නැද්ද? මම අනන්ත පාට්ටු ලියන්නේ නැහැ. ඒක තමයි මගේ අන්තිම ඩිසිෂන් එක.
අනේ අම්මා දැන් ඇති මට ආයෙ සෙල්ලම් කරන්න බෑ. ඒ මොකෝ? ඊයේ මූණරක් කරන් හිටියේ සෙල්ලම් කරන්න කවුරුත් නැහැ කියලා? ඒ ඊයේනේ අද මට බෑ. අනන්තා උඹ පොඩි එකා නෙවෙයි ඒ දරුවට සෙල්ලම් කරන්න දීපන්. එතකොට ඔය ඇලි මෑලි ගතිය ඇරිලා යාවි. ඔයා සෙල්ලම් කරා. මේ බෑ කියලා හරියන්නේ නැහැ. අම්මද මුළු දවසම වෙන් කරලා තියෙන ඔයත් එක්ක සෙල්ලම් කරන්න. අද අම්මගේ වැඩ ටිකත් එක්කලා හිරියම්ම වැඩ කරන්න පොරොන්දු වෙලා තියෙන්නේ. මට දුවත් එක්ක සෙල්ලම් කරන්න ඕනේ හින්දා. හැබැයි ඉතින් ඔයා ඔය වගේ කම්මැලි කමට හිටියොත් අම්මා ආයේ කවදාකවත් ඔයත් එක්ක සෙල්ලම් කරන්න එන්නේ නැහැ. හරි මම පනින්න. අම්මා බලන්න මගේ ඉර පෑගෙනවද කියලා. බලමුකෝ. අම්මා තියපු රෙකෝඩ් එක දුව කඩයිද කියලා. මෙන්න අම්මගේ රෙකෝඩ් එක කඩන්න කියලා කිව්ව විතරයි. මෙයා බය වෙලාද කොහෙද? උඹ නම් හැබෑම අම්මා කෙනෙක් තමයි. බෑ බෑ කී ළමයාව වට්ටන්න හදනවා. පැනපන්දුයි කියලා ධෛර්ය කරන්නේ නැති. ඔයා පනින්න දුවේ ඔයාට පුළුවන්. ඔය බෑ කිව්වට ඔය පනින්නේ. සන්දාසකට කප්මාන් තිරයකට බලවරන් තෙදවරන් 이르දි වරන් ලබාගත්තා වූ කින කුබදාසක් මොගත්තා වූ මහා කෙලම්මා නාගරාජන් වහන්සේගේ කාඥාවෙන් අනුගමනය මහා දේශ අනුගම